සුබ දවසක් ඔබ සියලු දෙනාටම මධ්‍යම පළාත් සභාව යටතේ පවතින සියලුම රාජ්‍ය ආයතන වෙත තම ආයතනයට අදාළ කාර්ය මණ්ඩල තොරතුරු ඉදිරිපත් කිරීම සහ කාර්ය මණ්ඩල තොරතුරු වලට අදාළ වාර්තා ලබා ගැනීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් සහ පුහුණු අංශය සමග මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ එක්ව ඩිජිටල් පද්ධතියක් සංවර්ධනය කර තිබෙනවා. ඒ අනුව අප විසින් පෙර දැනුම් දුන් පරිදි ඔබ ආයතනයට අදාළ කාර්ය මණ්ඩල කළමනාකරණය විෂය සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරීගේ සහ අධීක්ෂණ කටයුතු සිදු කරන මාණ්ඩලික නිලධාරීගේ තොරතුරු මේ වන විටත් පිරිස සහ පුහුණු අංශය වෙත ලැබී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාත් සභාව යටතේ පවතින සියලුම රාජ්‍ය ආයතන වෙත ඒ ආයතන වලට අදාළ යූසර් නේම් සහ පාස්වර්ඩ් මේ වන විටත් සංවර්ධනය කර අවසන්. ඒ අනුව ඔබගේ විද්‍යුත් ලිපිනය වෙත මේ වන විටත් එම යූසර් නේම් සහ පාස්වර්ඩ් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද දවසේදී මෙම ඩිජිටල් පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා දීමට අප විසින් කටයුතු කරනු ලබනවා. මෙම කාර්ය මණ්ඩල කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධතියට පිවිසීමේ ලින්ක් එක මේ වන විටත් ඔබගේ විද්‍යුත් ලිපින වෙත පිරිස සහ පුහුණු අංශය මගින් යොමු කර තිබෙනවා. යම් ආයතනයකට එම ලින්ක් එක මේ වන විටත් ලැබී නොමැති නම් iris.cp.gov.lk කියන ලිපිනය ඔබට තිරේ ඉහලින් දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. iris.cp.gov.lk කියන ලින්ක් එක පාවිච්චි කරලා ඔබට එම පද්ධතියට පිවිසීමට අවස්ථාව තිබෙනවා. මුලින්ම ඔබට එම ලින්ක් එක හරහා පද්ධතියට පිවිසීමේදී මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නැත්නම් මුහුණතක් තමයි දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ අනුව මෙලෙස ඔබගේ යූසර් නේම් සහ පාස්වර්ඩ් ඇතුළත් කරමින් එම පද්ධතියට ඇතුළත් වීමට අවස්ථාව උදා වෙනවා. ඒ අනුව යූසර් නේම් සහ පාස්වර්ඩ් ඇතුළත් කරමින් මේ ආකාරයෙන් ඇතුළත් වුණයින් පසුව ඔබට මේ වගේ මුහුණතක් දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව ඔබගේ ආයතනයේ නම මෙතනින් සටහන් වෙලා තියෙනවා. ඒ අනුව ඔබගේ ආයතනයට අදාළව තොරතුරු ඇතුළත් කළ යුතු මාසයට අදාළ රිපෝට් එක ඇතුළත් කළ යුතු බව අප්ඩේට් monthly card report 2026 මැයි කියන ආකාරයෙන් මෙතනින් ඉන්ඩිකේට් කරනවා. ඒ අනුව මෙම කොළ පැහැති සඳහන්ව තිබෙන තොරතුරු ක්ලික් කිරීම මගින් ඔබගේ ආයතනයට අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ මුහුණත වෙත ඔබව රැගෙන යනු ලබනවා. ඒ අනුව ඉහළින් ඔබට දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා 2026 මැයි monthly card report කියන ආකාරයෙන් ඉහළින් සටහන් වෙලා තියෙනවා. ඒ අනුව මම මේ දැන් ඇතුළත් වෙලා තියෙන පිරිස සහ පුහුණු අංශයට අදාළ මුහුණතට එහි සඳහන් කර තිබෙනවා Deputy Chief Secretary Personnel and Training not updated yet. Management Development Training Unit not updated yet කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව මේ වන විට අපි මෙම පද්ධතිය වෙත තොරතුරු ඇතුළත් කිරීම ආරම්භ කර නැහැ. ඒ නිසා සෑම ආයතනයකටම පිවිසුණයින් පසුව මේ ආකාරයෙන් දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබට ඉන්පසු ඔබට සිදු කිරීමට තිබෙන්නේ ඔබට අදාළ ඔබගේ ආයතනයට අදාළ මේ ආකාරයෙන් රතු පැහැතින් දැක්වෙන ලින්ක් එක ක්ලික් කිරීම ඒ ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබගේ ආයතනයට අදාළව මේ වගේ මුහුණතක් දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. මෙම මුහුණත සඳහා අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඔබගේ ආයතනයට අදාළව DMS එකෙන් අනුමත කර තිබෙන කාර්ය මණ්ඩල තොරතුරු පිරිස සහ පුහුණු අංශය විසින් මේ වෙන විට ඇතුළත් කර තිබෙනවා. එන ඔබගේ ආයතනයට අදාළ තනතුරු වල කාර්ය මණ්ඩලයට අදාළව පවතින තොරතුරු නැත්නම් අනුමත කාර්ය මණ්ඩල තොරතුරු ඇතුළත් කර තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පිරිස සහ පුහුණු අංශයට Deputy Chief Secretary නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු එක්කෙනෙක් අනුමතයි. ඒ වගේම සහකාර ප්‍රධාන ලේකම්වරු එක්කෙනෙක් අනුමතයි.
සංවර්ධන නිලධාරීන් 14 දෙනෙක් අනුමතයි. මැනේජ්මන්ට් සර්විස් ඔෆිසර් කළමනාකරණ සේවා නිලධාරී 7 දෙනෙක් අනුමතයි. ඩ්‍රයිවර්ස්ලා 2 දෙනෙක් අනුමතයි. KKSලා 2 දෙනෙක් අනුමතයි. ලේබර් 1 කෙනෙක් අනුමතයි වශයෙන් ඔබගේ ආයතනයට අදාළ තොරතුරු මේ වන විටත් මේ ආකාරයෙන් දිස්වනු ලබනවා. ඔබට තිබෙන්නේ ඔබගේ කාර්ය මණ්ඩලට අදාළව පවතින තොරතුරු existing තොරතුරු එහෙම නැත්නම් තත්ත්ව කාර්ය මණ්ඩල තොරතුරු මෙහි සඳහන් කර සබ්මිට් කිරීම පමණයි. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රධාන නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු එක්කෙනෙක් අනුමතයි පිරිස ආපුණු අංශයට ඒ අනුව අප අංශයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තුමියක් ඉන්නවා. ඒ අනුව විශේෂ ශ්‍රේණියේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමියක් සිටින බව සඳහන් කරමින් ස්පෙෂල් කැටගරි එක යටතේ එක සටහන් කරමින් සබ්මිට් කිරීමට අවස්ථාව තිබෙනවා. මේ ආකාරයට සහකාර ප්‍රධාන ලේකම් තුමියක් ඉන්නවා. ඒ අනුව ඩිවලොප්මන්ට් ඔෆිසර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? තුන්වන ශ්‍රේණිය කී දෙනෙක්ද? දෙවන ශ්‍රේණිය කී දෙනෙක්ද? පළවෙනි ශ්‍රේණිය උදාහරණයක් විදිහට ගත්තොත් සංවර්ධන නිලධාරීන් 14 දෙනෙක් අනුමතයි පිරිස සහ පුහුණු අංශයට. එහි තුන්වන ශ්‍රේණියට අයත් නිලධාරීන් 5 දෙනෙක් සිටිනවා. දෙවන ශ්‍රේණියට අයත් නිලධාරීන් 4 දෙනෙක් සිටිනවා. ඒ වගේම පළවන ශ්‍රේණියට අයත් නිලධාරීන් 5 දෙනෙක් සිටිනවා කියන ආකාරයට අපිට පුළුවන් මේක කැටගරි කරලා මෙහි සඳහන් කරන්න. ඉන්පසු අපිට පුළුවන් සබ්මිට් බටන් එක ක්ලික් කිරීමෙන් ඊට අදාළ තොරතුරු සබ්මිට් කරන්න. මේ ආකාරයෙන් ඔබගේ ආයතනයට අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුළත් කිරීමෙන් පසුව සබ්මිට් කිරීමෙන් අදාළ තොරතුරු යාවත්කාලීන කරන්න පුළුවන්. ඒ සැනින් පිරිස ආපුණු අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධතිය අප්ඩේට් වෙනවා. ඒ අනුව අපිට අවශ්‍ය නැත්නම් රිපෝට්ස් වාර්තා ලබා ගැනීමට මෙමගින් පහසුව සලසනවා. ඒ වගේම ඔබ ආයතනයට අදාළ තොරතුරු සමරි රිපෝට්ස් මගින් දැක බලා ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙහි සර්විස් එක යටතේ ලොග් වුණොත් ඔබට පුළුවන් ඔබගේ ආයතනයට අදාළ ඒ සේවා වලට අදාළ තනතුරු මොනවද? ඒ තනතුරු වලට අදාළ කාර්ය මණ්ඩල කොපමණක් තිබෙනවද? ක්ලාස් 3, ක්ලාස් 2, ක්ලාස් 1, ස්පෙෂල් ග්‍රේඩ් 25/2014 පර්මනන්ට් කට්ටිය, ඇක්ටිං කට්ටිය කවුද ඉන්නේ, කැෂුවල් කට්ටිය කවුද ඉන්නේ, කොන්ට්‍රැක්ට් කට්ටිය කවුද ඉන්නේ, එතකොට වේකන්සිස් කීයක් තියෙනවද, එක්සස් කී දෙනෙක් ඉන්නවද කියන එක ඔබටම බලා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉන් අනතුරුව ඩෙසිග්නේෂන් යටතේ ගියොත් ඒ තනතුරු නාම අනුව උදාහරණයක් විදිහට ගත්තොත් සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවා නිලධාරී සේවය ඊට අදාළ කොහොමද ඔබගේ ආයතනය තුල කාර්ය මණ්ඩලය පවතින්නේ කියන කාරණාවත් ඒ වගේම සර්විස් ලෙවල් එක අනුව ගත්තොත් ප්‍රාථමිකාංශය, ද්විතීකාංශය, තෘතීකාංශය කී දෙනෙක් ඉන්නවද? ඒ වගේම සැලරි ස්කේල් එක අනුව ගත්තොත් එහෙම ඒ සැලරි ස්කේල් එකට අදාළව ඔබ ආයතනයේ කාර්ය මණ්ඩල පිහිටීම කොපමණද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් පැහැදිලි කිරීමක් ඔබට මෙම පද්ධතිය හරහා ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබට මෙහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ print icon එක ක්ලික් කිරීමෙන් මෙහි තොරතුරු වල මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට. ඒ අනුව මෙහි ඉදිරි පියවරක් වශයෙන් මෙම ඩිජිටල් පද්ධතිය සම්පූර්ණ සාර්ථකත්වයට පත්වන තෙක් අප ඔබට දන්වා තිබෙනවා. මෙම පද්ධතිය හරහා තොරතුරු අප වෙත යාවත්කාලීන කරනවත් සමගම මුද්‍රිත පිටපතක් අප වෙත යොමු කරන්න කියලා. ඒ අනුව මෙහි මුද්‍රිත පිටපතක් ලබා ගැනීමටත් මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා.